Hello guys, අදත් සාදරයෙන් පිළිගන්නවා Excel දහම්පේ YouTube channel එකට. අද මම review කරන්න යන්නේ මෙන්න මේ 3-in-1 stylish pen එක සහ මෙන්න මේ wire headphone එක. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. අපේ videos බලන 95කට වැඩි පිරිසක්ම channel එක subscribe කරලා නෙමෙයි videos බලන්නේ. ඒ හින්දා පොඩෙන් පොඩ වෙලා කරන් channel එක subscribe කරලා යන්න. එහෙනම් වැඩ කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Life gets you down, 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 gets you down, down, down. මුලින්ම මම මෙන්න මේ ස්ටයිල්ස් පෙන් එක අන්බොක්ස් කරගන්න තමයි හිතුවේ. මට මේ දෙකටම ගිය රුපියල් 50ක් වගේ මුදලක් මම මේ දෙකම ඕඩර් කරේ AliExpress එකෙන්. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ පෙන් එක මේ කවරෙන් එළියට ගමු. මෙන්න මේ වගේ කවර් එක තමයි ඔයාලට මේ පෙන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ පෑන සම්බන්ධව මම මේ විදිහට මේක එළියට ගන්නවා. මෙන්න මේ වගේ තමයි ඔයාලට මේ පෑන බලා ගන්න පුළුවන් වෙන්නේ. සමහර ඕන කෙනෙක් දන්නවා මේක යූස් කරන විදිය. දන්න තියට තමයි මම මේ කියන්නේ නැහැ. මේක ඇල්ල පාවිච්චි කළා ටිකක් ලොකු රෂ් එකකින් වගේ කරන දේවල් මේක ඇල්ලෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම සියුම් දේවල් කරන්න ඔයාලට මේක ඇල්ල යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තව කී ෆීචර් එකක් තමයි ඔයාලට මේ වගේ ලියන පෑනක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේක මේ විදිහට ඇරලා ඔයාලඟ තියෙන පෑන් බටයක් මේකට දාලා මේකේ තියෙන තියවරනම යූස් කරන්න පුළුවන්. මේක ඩිෆෝල්ට් එකෙන් එන්නේ මට ආවේ කළු පාට. මම මේක කොහොමද වැඩ කරන්නේ කියලා මම ඔයාලට ඉදිරියේදී පෙන්නන්නම්. දැන් මම මේක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මම අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ හෙඩ්ෆෝන් එක. මේක මේ දෙකටම ගිය රුපියල් 50ක් නිසා මේක එච්චර ක්වොලිටි එකක් ඊයේ කියලා මම හිතන්නේ නැහැ. ඒත් අපි මේක අන්බොක්ස් කරගමු. මෙන්න මේ වගේ තමයි ඔයාලට හෙඩ්ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ වෙනම කිසි බටන් එකක් දීලා නැහැ. හැබැයි මේක යූස් කරද්දී පොඩ්ඩක් කනට ෆිට වෙන අඩු ගතියක් දැනෙනවා. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් නෑ මේ ප්‍රයිස් රේන්ජ් එකට. මේක වයර් එකත් එච්චර ලොකු ක්වොලිටියක් නෑ. හැබැයි ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට ඕකේ. සවුන්ඩ් නම් අවුලක් නෑ. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට අපිට ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් තමයි මේ හෙඩ්ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඉයර් ටිප් එක මට නම් ෆිට වුණා ඕකේ. මේක ටිකක් පැත්තට දාලා පොඩ්ඩක් උස්සන්න ඕනේ. එතකොට තමයි ෆිට වෙන්නේ. ඔයාලට මේක මිස්දී ගන්න ඕන නම් මම AliExpress එකේ ලින්ක් එක පල්ලෙන් දාලා තියන්න. අපි දැන් මේ ස්ටයිලිෂ් පෙන් එකේ ලියන විදිය ගැන පොඩ්ඩක් කතා කරමු. මම දැන් ඔයාලට මේ පෙන් එක යූස් කරන විදිය ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්. මම මේ ස්මාර්ට් බෝඩ් එකේ ඔයාලට ලියලා දෙන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ඔයාලට ස්පීඩ් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ ඩිෆෝල්ට් ආපු පෙන් එකට වඩා මේකෙන් ඔයාලට මේ පෙන් එක කරලා ලියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ පැත්තේ ඩ්‍රෝවිං වගේ කරන්න වෙන කලර් එකක් දාගෙන යූස් කරන්න පුළුවන්. ඔයාලට මේ වගේ මේ පැත්තට එක කලර් එකක් සහ මේ පැත්තට තව කලර් එකක් දාගන්න පුළුවන්. එතන තියෙන කලර්ස් වලින් මම මේ විදිහට තමයි ඔයාලට දාගෙන යූස් කරලා පෙන්නන්නේ. මේක ඔයාලට මේ කලර් එක සහ මම මේ නිල් කලර් එක තමයි දාගෙන තියෙන්නේ. මේක දිහා තව වැදගත් දෙයක් තමයි මේක මැග්නට් හෝල්ඩර් එකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්මාර්ට් බෝඩ් එක ඩිෆෝල්ට් ආපු පෑනට වඩා හොඳට මේක සම්බන්ධ වෙනවා. නිකන් මේකට මතලා වගේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් අයින් ගන්න මේක සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඔයාලට මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඇත්තටම හොඳට සම්බන්ධ වෙන මවුලක් නැහැ. වැටෙන්නවත් try කරන්න නැහැ. හොඳට එකතන ෆික්ස් විදියට තියෙනවා. ඊට පස්සේ ඒකට බලවන්ටත් මේක අමාරුයි. ඒ තරම් පදන මේක මැග්නට් එක ඉතින් මේක හදර බදාගෙන වගේ තියෙන්නේ. ගොඩක් යක් සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එකක් දෙන්න ඕන මේක එළියට ගන්න. මේ ප්‍රයිස් රේන්ජ් එකට ඇත්තට මේ ගොඩක් වටිනවා. ඔයාලට ඕඩර් කරන්න ඕන නම් මම මේකේ ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා මේක ඕඩර් කරගන්න පුළුවන්. මම දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න ලැප් එකට ෆික්ස් කරලා සින්ට් ප්ලේ කරලා දෙන්නම්.
මෙච්චර මොකද සවුන්ඩ් එකක් තියෙන එළියටත් එහෙම මට නිකන් මේක කවුන්ටර් දාන්න ඕන නම් මං හිතනවා ඔයාලා මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ගැන හොඳ අදහසක් ගන්න ඇති කියලා. සාමාන්‍යයෙන් කොන පැන වගේ සවුන්ඩ් එකක් තියෙන එකපාර කන්ට දාන්න යන්න එපා වොලියුම් අප් කරලා. සාමාන්‍යයෙන් මටත් කන්ට නිකන් මං බෙරයක් ගහුවා වගේ වුණා සවුන්ඩ් ක්වොලිටි එක එකපාරට මම මැක්සිමම් දාපු නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් බේස් එක නම් ලොකුවට නෑ වුණත් වොලියුම් එක වැඩි. ක්ලැරිටි එක සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් ප්‍රයිස් රේන්ජ් එකට මොකුත් කියන්න බෑ මේ ප්‍රයිස් රේන්ජ් එකට. හැබැයි හොඳ යූස් කරන්න හොඳ ඉයර්බඩ් එකක්. මේකේ බටන්ස් එහෙම කන්ට්‍රෝල්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ නෑ. ඔයාට ෆෝන් එකෙන් හෝ ඔය යූස් කරන ඩිවයිස් එකෙන් තමයි මේකට කන්ට්‍රෝල්ස් ලබා දෙන්න වෙන්නේ. මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාන්න කමෙන්ට් කරලා යන්න. ඒක මටත් මගේ channel එක ලොකු උදව්වක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.